මේ තියෙන්නේ hinge racing pressure put. මේ put එක හඳුන්වන හරි නම ඒක තමයි. හැබැයි ලංකාවේ නම් මේ put එකට කියන්නේ gauge put කියලා. දැන් ඔබ මේ put එක වෙළඳ පොලෙන් මිලදී ගන්න යනකොට හරියටම මේ put එකද කියලා අඳුර ගන්න නම් සංකේත නාමය ඉතාමත් වැදගත් වෙනවා. මේ put එක හඳුන්වන සංකේත නාමය තමයි 124යි 63. ලංකාවේ මේකට කියන්නේ ගේජ් පුට් එක කියලානේ. ඉතින් ඒ නම ඇතුළෙම තියෙනවා මේකෙන් මොකද්ද කරන්න කියලා. අපි මොනවා හරි මහනකොට අපිට වෙනස් වෙන්නේ නැතුව එජ් එකක් ගේජ් කරලා හරියටම මහන්න තමයි මේක පාවිච්චි කරන්නේ. ගේජ් කරලා හරියටම කෙලින් මහන්න. එහෙම නැත්නම් අසමාන උසක් තියෙන කොටස් දෙකක් හරියටම ඇද වෙන්නේ නැතුව කෙලින් මහන්න. අන්න ඒ වගේ වැඩවලට තමයි මේ පුට් එක පාවිච්චි කරන්නේ. ඉතින් මේ ගේජ් පුට් කියලා අපි ලංකාවේ හඳුන්වන මේ පුට් වල තව වර්ගයක් තියෙනවා ස්ප්‍රින් ගේජ් පුට් කියලා. මේ විදිහමයි මේ වැඩේම තමයි කරන්න පුළුවන්. පුට් එකේ බොටම් එකේ පතුලට වඩා උසින් හදලා තියෙන කොටස ඇතුළට ස්ප්‍රින් එකක් යොදලා ඒක ස්ප්‍රින් වෙන විදිහට හදලා තියෙනවා. නමුත් 12.46යි 3 කියන මාදිලියේ යටට ස්ප්‍රින් එකක් යොදලා නැහැ. එක තැනක් තියෙනවා. එතන උසයි අනිත් තැන පාතයි. එතකොට අපිට මොකක් හරි දෙකක් උස අසමාන දෙයක් ඇටච් කරනකොට හරියටම ගේජ් කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. අපි මොනවා හරි දෙයක් ගේජ් කරන්න ගියාම ඒ ස්ප්‍රින් ටයිප් එකේ පුට් එකට වැඩිය මේ පුට් එක ගේජ් කරන වැඩේදී සාර්ථකයි. හැබැයි මේක හැම වෙලෙම නෙමෙයි. ඔයා කරන වැඩෙත් එක්ක ඔයාගේ අතේ හුරුවත් එක්ක ඒක එක එක්කෙනාගේ කුසලතාවයේ මත වෙනස් වෙන්න පුළුවන්. සමහරක් අය මේ 124යි 63 පුට් එකට කැමති. සමහරක් අය ස්ප්‍රින් ටයිප් එකට කැමති. මම තව වීඩියෝ එකකින් ඔයගලන්ට පෙන්නන්නම් මේ ගේජ් පුට් එකේ ස්ප්‍රින් ටයිප් එකේ ගේජ් පුට් එකක්. මේ පුට් වල සයිස් එක තීරණය වෙන්නේ ගේජ් වෙන තැන ඉඳන්. ඒ කියන්නේ පුට් එකේ යට කොටසේ උසට තියෙන තැනේ ඉඳන් ඉදි කටුවට තියෙන දුර අන්න ඒක මත තමයි පුට් එකේ සයිස් එක කියන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට කාල කිව්වොත් ඒ කියන්නේ 4න් 1 කිව්වොත් ඉදි කටුවේ ඉඳන් ගේජ් වෙන පුට් එකේ උස තැනට අඟල් කාලක දුරක් තියෙනවා. අන්න ඒ විදිහට තමයි මේ පුට් වල සයිස් එක තීරණය වෙන්නේ. ඉතින් ඒක මත පදනම් වෙලා තමයි පුට් එකේ සයිස් එක පුට් එකේ සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම මතක තියාගන්න ඕන තවත් වැදගත් කාරණාවක් තියෙනවා. මේ පුට් වල වර්ග දෙකක් එනවා. ඒ කියන්නේ වම් පැත්තට ගේජ් වෙන පුට් එක සහ දකුණු පැත්තට ගේජ් වෙන පුට් එක. තව විදිහකට කිව්වොත් ඔයා මහගෙන යනකොට ඔයා ගේජ් කරන එක වම් පැත්තට තමයි ගේජ් වෙන්නේ. ඒ වගේම තව පුට් එකක් තියෙනවා ඔයා ගේජ් කරන එක දකුණු පැත්තට තමයි ගේජ් වෙන්නේ. එතකොට ඔයා කරන වැඩෙත් එක්ක ඔයාට ගේජ් වෙන්න ඕනේ වම් පැත්තටද දකුණු පැත්තටද කියන එක අඳුනා ගන්න ඕනේ. අන්න ඊට පස්සේ පුළුවන් ඔයාට එතකොට වෙළඳ පොලේදී ඔයාට මේ පුට් එක මිලදී ගන්න ගියාම ඔයාට ඕනේ වම් පැත්තේ පුට් එක නම් ඒ පුට් එකේ ගහලා තියෙන නම්බර් එක සංකේත අංකය ඉවර වෙන්නේ L කියලා. L අකුරින් තමයි ඉවර වෙන්නේ. ඒ වගේම ඔයාට ඕනේ දකුණු පැත්තට ගේජ් වෙන පුට් එකක් නම් ඒ පුට් එකේ ගහලා තියෙන සංකේත අංකය ඉවර වෙන්නේ R කියලා. left side එකද right side එකද කියලා සඳහන් කරලා තියෙනවා පුට් එකේ ගහලා තියෙන සංකේත අංකයේ අගට L අකුර සහ R අකුර යොදලා. පැහැදිලිනේ? ඔයාට ගේජ් වෙන්නේ වම නම් L. ඔයාට ගේජ් වෙන්නේ දකුණට නම් R. ඒක මතක තියාගත්තාම Tamanට ගැලපෙන පැත්ත මොකද්ද කියන එක පටලවා ගන්න නැතුව හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ඕගොල්ලෝ නොදන්න දේවල් ඔයාලට කියලා දෙන්න මට සහයෝගය දෙන්නේ NP ලංකා ආයතනයේ. ඉතින් ඒගොල්ලෝ තමයි මට මේ පුට් වර්ග ටිකත් ඕගොල්ලන්ට පෙන්වන්න කියලා දුන්නේ. ඉතින් ඕගොල්ලන්ට මේ පුට් ඕනේ නම් මේ වීඩියෝ එකේ දිස් වෙන අංකයට කතා කරලා ඒගොල්ලන්ගෙන් මිලදී ගන්න පුළුවන්. මේ පුට් විතරක් නෙමෙයි මහන මැෂින් එකක්ද අයන් එකක්ද එහෙම නැත්නම් කටර් එකක්ද ඕනම දෙයක්. මැහුම් සම්බන්ධව තියෙන ඕනම උපකරණයක් ඕනම උපාංගයක් ඕනම මොතර කොටසක් NP ලංකාවකින් මිලදී ගන්න පුළුවන්. මේ වීඩියෝ එකේ දිස් වෙන අංකයට කතා කරන මගේ අංකයට කතා කරලා වැඩක් නැහැ. මේ වීඩියෝ එකේ තියෙන අංකයට කතා කරලා ඕගොල්ලන්ගේ අවශ්‍යතාවය කියන්න. එතකොට ඕගොල්ලන්ට ඉතාමත් පහසු මිලට ලංකාවේ කොතනකින්වත් ගන්න බැරි මිලට NP ලංකාවකින් මිලදී ගන්න පුළුවන්.